Hello everyone, welcome back. ඉතින් මම අදත් ඔයාලට රීඩින් එකක් අරන් වෙලා තිනවා. ඉතින් අද දවසේ රීඩින් එකෙන් අපි බලන්නේ ඔයාගේ වර්තමාන ආදර සම්බන්ධය විවාහයක් දක්වා ගෙනියන එක සුදුසුද නැද්ද කියන එක. ඉතින් පයිල්ස් තුනක් තියෙනවා. ඔයාලට කැමති පයිල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පර්සනල් රීඩින් එකක් ගන්න කැමති නම් ඔයාලට මට Facebook page එක හරහා මැසේජ් එකක් එවන්න පුළුවන්. නැත්නම් ඊමේල් එකක් එවන්න පුළුවන්. හයි පයිල් නම්බර් 1 අපි බලමු ඔයාලගේ වර්තමාන ආදර සම්බන්ධයේ විවාහය දක්වා ගෙනියන එක සුදුසුද කියන එක. ඉතින් මම දකිනවා මේ වෙලාවේදී ඔයාගේ හෝ ඔයාගේ පාර්ට්නර්ගේ ලයිෆ් එක ටිකක් බිසි බවක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ පෞද්ගලික ජීවිතයේ ආර්ථිකය නැත්නම් රැකියාව ඒ දේවල් අතර දෝලනය වෙමින් පවතින බවක් පෙන්වුම් කරනවා. ආදර සම්බන්ධයට සමහරක් අයට මූලිකත්වය දෙන්න බැරි කමක් නැත්නම් වෙලාව මදි කමක් අවධානය දෙන්න බැරි කමක් වගේ දෙයක් තියෙනවා වෙන්න පුළුවන් වර්තමානයේ ඔයාලගේ ආදර සම්බන්ධය තුළ. ඉතින් වර්තමානයේ මේ රීඩින් එකෙන් මට පෙන්නන්නේ ඔයාලගේ විවාහය ගැන තීරණය කරන්න කලින් ওই දෙන්නගේ අතර සහ තනියේ මූල්‍යමය ස්ථාවරත්වයක් හෝ Tamanට වගකීමක් ගන්න පුළුවන් සිටුේෂන් එකකට තැනකට ඔයාලා එන්න ඕනි කියන එක මෙතනදී පෙන්වුම් කරන වර්තමාන සමහරක් විට ඔයාලා ඒක ගොඩනගා ගන්න උත්සාහ කරන වෙන්න පුළුවන්. විවාහය කියන එක තාම ඔයාලගේ මූලිකත්වයට ඇවිල්ලා නැතුව ඇති. සමහරකට එක්කෙනෙක්ගේ පැත්තෙන් තාම ඒක ගැන අර ලොකු ස්ථිර ඩිසිෂන් එකක් ලැබිලා නැතුව ඇති. පොඩි දෝලණය වෙන ගතියක් මෙතනදී පෙන්වුම් කරනවා. අනිකුත් වගකීම් නිසා පොඩි මානසික පීඩනයකට පත් වෙලා තියෙන බවක් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් ඔය දෙන්න ඒ සමබරතාවයේ නැත්තම් මේ ස්ටැබිලිටි එක හොයාගත්තට පස්සේ ඔය දෙන්නගේ සම්බන්ධය වේගින් ඉස්සරහට අරන් යන්න පුළුවන් කියන එක තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඒක සඳහා ඔය දෙන්නගේ අතර හොඳ සංනිවේදනය, හොඳ කමියුනිකේෂන් එකක් සම්බන්ධයක් පවත්වා ගැනීමට අවශ්‍ය. අනිත් කෙනාට එයාගේ දේවල් බලාපොරොත්තු වලට යන්න, එයාගේ වගකීම් වලින් පොඩ්ඩක් මිදෙන්න, ඒව සමබර කරගන්න ඔයාලට උදව් කරන්න පුළුවන්, තේරුම් ගැනීමෙන් ඉන්න පුළුවන් කියන එක මෙතනදී මතක් කරනවා. ඉතින් ඔයාගේ සම්බන්ධය මැරේජ් එකට ගෙනියන්න සුදුසුයි. හැබැයි සමහරක් විට මේ වර්තමානයේ එකට සුදුසු කාල සීමාව නොවෙන්න පුළුවන්. ඊට කලින් ඔයාලට ජීවිතේ සමබර කරගන්න දේවල් තියෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඉවසීමෙන් හිටියොත් එimhe මේක ගොඩක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. විවාහයක් දක්වා ගෙනියන්න පුළුවන්. අඩු සාර්ථක විවාහ ජීවිතයක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන සම්බන්ධකමක් විදියට තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් වර්තමානයේ පොඩ්ඩක් අර අවිනිශ්චිතභාවයක් තිබ්බත් යම්කිසි ඉවසීමකින් නිවැරදි කාලයනතුරු හිටියොත් ඔයාලට විවාහය කරගන්න හැකියාවක් තියෙනවා. ඒකත් සාර්ථකව කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඉවසීම තමයි මෙතනදී වැදගත්. ඉවසීම සහ තේරුම් ගැනීම කියන එක මෙතනදී වැදගත් බව මට රේටින් එකෙන් පෙන්වුම් කරලා දෙනවා. ඉතින් පයිල් නම්බර් 1 ඔයාලගේ රීඩින් එකෙන් මේ වගේ මැසේජ් එකක් තමයි මට පෙන්නන්නේ. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. හයි පයිල් නම්බර් 2 අපි බලමු ඔයාගේ වර්තමාන ආදර සම්බන්ධයේ විවාහයට සුදුසු එකක්ද කියලා. ඉතින් මම මෙතනදී දකිනවා සමහරක් විට ඔයා සහ ඔයාගේ වර්තමාන ඉන්න පාර්ට්නර් කපල් එකක් විදියට ගත්තාම පිටතින් බලන අයට පේනවා ඇති ඔන්න ගොඩක් හොඳට ගැළපෙන සාර්ථක විදියට ඉන්න කපල් එකක් කියලා සමාජයේ විදියට දකිනවා. ඔයාලට ටිකක් වැඩිපුර ඇටෙන්ෂන් එක ලැබෙනවා වෙන්න පුළුවන්. ඔය දෙන ආකර්ෂණීය කපල් එකක් විදියට සමහරක් අයට පේනවා වෙන්න පුළුවන්. නැත්නම් අර ජයග්‍රාහී හැඟීමක් ඔයාලගේ රිලේෂන්ෂිප් එකෙන් සමාජයට පේන්නන බවක් පෙන්වුම් කරනවා. ඉතින් මෙතනදී ඔයාලට විවාහයට යන්න යම්කිසි බාධා තිබ්බත් ඔයාලට අවසානයේ එතනට යන්න සුදුසු බවක් පෙන්වුම් කරන. හැබැයි ඊට කලින් ඔයාලට වෙනස් කරගන්න දේවල් ටිකක් තියෙන බවක් පෙන්වුම් කරන එකක් තමයි ඔය දෙන්නගේ අතරින් සමහරක් විට එක්කෙනෙක් වැඩිපුර කැපකිරීම කරනවා වෙන්න පුළුවන් රිලේෂන්ෂිප් එක වෙනුවෙන්. අනිත් කෙනා ටිකක් අර අනිත් පැත්තෙන් පොඩි අවධානය අඩුකමක් නැත්නම් වගකීම් වලින් පොඩි පැහැර හැරීමක් නැත්නම් ආදරේ බෙදා ගැනීමේදී වගකීම් බෙදා ගැනීමේදී යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. අර කියන්නේ සමබර නැති බවක් සමහරක් විට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වලදී ඔය දෙන්න පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද දෙන්න එකතු වෙලා 50-50 රිලේෂන්ෂිප් එකට දීලා මේක ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒ වගේම සමහරක් අවස්ථාවලදී මම දකිනවා ඔය දෙන්නගේ අතර රණ්ඩු සරුවල් එහෙම ඇති වෙද්දී හැමතිස්සෙම මම තමයි දින්නේ වගේ හැඟීමකින් ඉන්න උත්සාහ කරනවා. අනිත් කෙනාව පරාජයටපත් කරන්න නැත්නම් අනිත් කෙනාව පහතට දාලා කතා කරන්න, එයාව අන්ඩර් එස්ටිමේට් කරන්න, ඒ වගේ දේවල් වලට පෙළඹවීමක් තියෙනවා වෙන්න පුළුවන් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්. ඉතින් ඒ ගතිගුණය ටිකක් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මොකද ඔය දෙන්න මැරේජ් එකකට ගියත්
ඔය දෙන මේ ගතිගුණ වෙනස් කරගත්තේ නැත්නම් මැරේජ් එකේ පස්සෙත් මේ වගේම වෙන්න පුළුවන්. හැමතිස්සෙම වාද විවාද ඇති වෙන්න පුළුවන්. හැමතිස්සෙම එක්කෙනෙක් දිනන්න උත්සාහ කළා අනිත් කෙනාව පල්ලෙහාට දාන්න උත්සාහ කරන්න පුළුවන්. ඒකෙන් ලොකු අනිත් පුද්ගලයාට මානසික වෙහෙසක් එපා වීමක් වගේ දීර්ඝකාලීනව ඇති වෙන්න පුළුවන්. විශ්වාසෙ බිඳෙන්න පුළුවන්. අනික හැමතිස්සෙම රණ්ඩුවකදී වගේ දෙයකදී හැමතිස්සෙම ජය ගන්න අනිත් කෙනාව පරාජය කරන්න උත්සාහ කරනවා. අර එකතු වෙලා ප්‍රශ්නෙට විසඳුමක් හොයනට වඩා මං තමයි හරි ඔයා වැරදි කියලා ඔප්පු කරන්න උත්සාහ කරන එක ඔයාත් වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගතිගුණේ ඇටිටියුඩ් එක ඔය දෙන්නට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුනොත් අර මේක විවාහයක් දක්වා ගියත් එතනදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් දිගු කාලීනව මේක නිකන් මානසික හිසරදයක් ස්ට්‍රෙස් එකක් නැත්නම් අර ඩිසපොයින්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. හැමතිස්සෙම අනිත් කෙනාව පරාජය කරන්න නැත්නම් පහතට හෙලන්න උත්සාහ කරන එක දිගු කාලීනව ඔයාලගේ මැරේජ් එකට හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේ පොටෙන්ෂල් එකක් තියෙනවා මැරේජ් එකට ගෙනියන්න සහ සුදුසු බවක් තියෙනවා. හැබැයි යම්කිසි වෙනස් කර ගැනීම සිද්ධ කරන්න වෙනවා. මොකද ආත්මාර්ථකාමී සමහරක් ගතිගුණ කාට හරි ඔය දෙන්නගේ එක්කෙනෙක්ට තියෙනවා. ඒ වගේම sannivedanaye ගැටලු අඩුපාඩු තියෙනවා කියන එක පෙන්වන්න කරන. ඉතින් මේවා හදාගෙන පාලනය කරගෙන ඉස්සරහට ගියොත් එහෙම ඔය දෙන්නට විවාහයක් කරගන්න හැකියාව තියෙනවා. විවාහය සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ මමත්වයේ ඊගෝ එක කියන එක අතරින්න අවශ්‍යයි කියන එක මෙතනදී යුනිවර්ස් එකෙන් ඔයාලට මතක් කරනවා පයිල් නම්බර් 2. ඉතින් ඔයාලගේ රීඩින් එකේ මේ වගේ මැසේජ් එකක් තමයි මම දකින්නේ. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්නේ නැති කියලා. හයි පයිල් නම්බර් 3 අපි බලමු ඔයාලගේ වර්තමාන සම්බන්ධය විවාහයක් දක්වා ගෙනියන එක සුදුසුද කියන එක. ඉතින් මම දකින ඔය දෙන්න අතර ලොකු බැඳීමක් ගැඹුරු ආදරයක් තියෙන බවක් පෙන්වන්න කරනවා. ඒක අර ආකර්ෂණයක් විතරක් නෙමෙයි ලොකු සෝල් කනෙක්ෂන් එකක් සෝල්මේට් කනෙක්ෂන් එකක් වගේ ඔය දෙන්න අතර තියෙන බවක් පෙන්වන්න කරනවා. ඒ වගේම මම දකින ඔය දෙන්න අර හැඟීම් මත විතරක් පදනම් වෙලා වැඩ කරන කපල් එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට බුද්ධිය තර්කය වගේ දේවල් පාවිච්චි කරලා ජීවිතේ තීරණ ගන්න දෙන්න එකතු වෙලා ගොඩක් හොඳ කම්පැටිබල් කපල් එකක් විදිහට වැඩ කරන බවක් පෙන්වන්න කරනවා. ඉතින් මම දකින ඔය දෙන්නට ඍජු තීරණ ගන්න පුළුවන්, බැරෑරුම් තීරණ ගන්න පුළුවන්. හැමතිස්සෙම ප්‍රායෝගික පැත්ත ගැන හිතන බව පෙන්වන්න කරනවා. ඒ කියන්නේ ආර්ථිකය අනාගත සැලසුම් ගැන ඉතිවල දෙන්නම හිතන බව පෙන්වන්න කරනවා. සමහරක් අවස්ථාවලදී ඔය දෙන්නගෙන් එක්කෙනෙක් චුට්ටක් අර ඉමෝෂනලි පොඩ්ඩක් ඈත් වෙන බවක් තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් විට එකව ඒ පුද්ගලයාගේ නේචර් එක වෙන්න පුළුවන්. ඔයා වෙන්න පුළුවන්, පාර්ට්නර් වෙන්න පුළුවන්. අර ලොකුවට රොමැන්ටික් කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි මම දකිනවා මැරේජ් එකක් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය ක්වොලිටිස් තියෙන තව චුට්ටක් ඉමෝෂනලි ඕපන් වෙන්න අවශ්‍යයි කියන එක තමයි පෙන්වන්න කරන්නේ. අනිත් කෙනාට ආදරේ පෙන්වන්න, දැනෙන්න සලස්සන්න අවශ්‍යයි කියන එක පෙන්වන්න කරනවා. ඒ වුණාට ප්‍රැක්ටිකලි බැලුවොත් එimhe ඔය දෙන්නට ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න, සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එක ඉදිරියට ගෙනියන්න මැරේජ් එකක් දක්වා ගෙනියන්න හොඳයි කියන එක තමයි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. ඉතාලම සුදුසුයි කියන එක තමයි පෙන්වන්න කරන්නේ. ඔය දෙන්නගේ අතර ආදරයක් තියෙනවා, ප්‍රායෝගික බුද්ධියක් තියෙනවා. ඉතින් මේ දෙක එකතු වුණාම සාර්ථක විවාහයක් අනිවාර්යයෙන්ම ගත කරන්න පුළුවන්. ඉතින් ඉමෝෂනලි පොඩ්ඩක් ඕපන් වෙන්න අවශ්‍යයි. හැබැයි ගොඩක් දුරට ඔය දෙන්නට ඒ අභියෝගات ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි පෙන්වන්න කරන්නේ පයිල් නම්බර් 3. ඉතින් පයිල් නම්බර් 3 ඔයාලගේ රීඩින් එක තමයි මෙතනින් හොඳම රීඩින් එක විදිහට මම දකින්නේ. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා.